අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික පේන්ට් එකකට රැවටිලා විනාශ කරගන්න එපා. ලංකාවේ අද කාලේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අලුතින් ගෙයක් හදනවා කියන එක හීනයක් වෙලා. මේ නිසාම ගොඩක් දෙනෙක් කරන්නේ හදපු ගෙයක් ගන්න එක. හැබැයි මේ ලේසිය ඇතුලේ ඔබ ලොකු අමාරුවක වටන්න පුළුවන් උගුලක් හැංගිලා තියෙනවා කියලා ඔබ දන්නවද? අපි දැකලා තියෙනවා අලුත් පේන්ට් එකට, ටයිල් එකට, ප්ලාස්ටර් එකට රැවටිලා ගේ අරගෙන මාස කීපයකින් බිත්ති ඉරිතැලනකොට, වහලෙන් වතුර බේරනකොට අසරණ වුණු මිනිස්සු ඕනෑතරම්. විකුණන ගෙවල් වල ඔබ නොදකින පැත්ත. 1. පේන්ට් එකට යට වුණු ඉරිතැලීම්, ක්‍රැක්ස්. ගොඩක් වෙලාවට විකුණන්න හදන ගෙවල් වල බිත්තිවල තියෙන ලොකු ඉරිතැලීම් වෝල් පුටි සහ පේන්ට් පාවිච්චි කරලා ලස්සනට වහනවා. ඔබට ගේ බලන වෙලාවට ඒක පේන්නේ නැහැ. හැබැයි ගේ අරන් මාස කීපයකින් ඒ පේන්ට් එක පිම්බිලා ඉරිතැලන්න ගත්තම තමයි සැබෑ තත්ත්වය පේන්නේ. 2. බාලාමුද්‍රව්‍ය, low quality materials. විකුණන අරමුණින්ම හදන සමහර ගෙවල් වලට පාවිච්චි කරන්නේ ඉතාමත් බාල වර්ගයේ වයර්, පයිප් සහ සිමෙන්ති. පස්සේ කාලෙක වයරින් එකේ ප්‍රශ්නයක් ආවොත් මුළු ගේම කඩන්න සිද්ධ වෙනවා. 3. අත්තිවාරමේ දෝෂ. ගේ ඇතුලේ ටයිල් අල්ලලා ලස්සනට තිබුණට ඒ යට තියෙන කොන්ක්‍රීට් එක හෝ අත්තිවාරම නිසි ප්‍රමිතියට නැත්නම් අවුරුද්දක් යන්න කලින් ගෙදර බිත්ති එක පැත්තකට ඇලවෙන්න හෝ ගිලා බැසීම් වලට ලක් වෙන්න පුරුවන්. වතුර සහ තෙතමනය, ඩැම්ප්නස්. පෑවිල්ල කාලට බලනකොට ගේ හරිම ෂෝක්. හැබැයි මුල්ම වැස්ස වෙටුණු ගමන් බිත්ති දිගේ වතුර බේරනවා, වහලෙන් ලීක් වෙනවා. ඒවට විසඳුම් හොයන්න තව ලක්ෂ ගාණක් වේදම් කරන්න වෙනවා. ගෙයක් ගන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. පළපුරුදු මේසන් බාස් කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් එක්ක යන්න. පෙනෙන ලස්සනට වඩා බිත්තිවල ශක්තිමත් බව බලන්න ඔබන්තු පුරුවන්. අසල්වැසියන් ගන්න අහන්න. ඒ ඉඩම කලින් තිබුණේ කොහොමද? වතුර පිරෙන තැනක්ද? ගේ හැදුවේ කොහොමද කියලා අහලා පහලා අයගෙන් දැනගන්න පුරුවන්. ප්ලෑන් සහ අනුමැතිය COC. නීතියානුකූල ලියකියවිලි නිවැරදිද කියලා ලෝයර් කෙනෙක් ලවා පරීක්ෂා කරගන්න. පේන්ට් එකට අත තියලා බලන්න. බිත්තිවල අලුතින් පේන්ට් කරලා තියෙන්නේ මොකක් හරි වහන්නද කියලා හොඳට පරීක්ෂා කරන්න. හදිස්සි වෙලා අමාරුව වැටෙන්න එපා. ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ටික නිකරුණේ දිය කරලා දාන්න එපා. ඔබත් මෙහිම අමාරුව වැටුණු කෙනෙක්ද? නැත්නම් මේ වගේ අත්දැකීම් තියෙන කෙනෙක් දන්නවද? තවත් කෙනෙක් දැනුවත් කරන්න මේ පෝස්ට් එක ෂෙයා කරන්න. ඔබේ අදහස කමෙන්ට් එකකින් දාන්න.